පිරිමි ළමයි අවංකයි නෙමෙයි. කොල්ල ටිකක් එකට එකතු වෙලා ඉන්නවනම් උන් කයිය ගහන්නේ මොනවා ගැනද කියලා කතා කරා. අපි උදේ පන්ති ඉඳලා ඉන්ටර්වල් එකේදී හරි ওই කැන්ටින් එකේදී හරි අහගෙන ඉන්න බලන ෂේප් එක. කොල්ල මොනවද කතා කරන්නේ? හරිද? මුන් කවදාවත් මේ ගෑනු ගැන, කෙල්ලෝ ගැන නේද? ඒ ආදරය ගැන ඒව නෙමෙයි කතා වෙන්නේ. මේ පිරිමි ළමයි ටිකක් එකට එකතු වුණාම මොනවද කතා වෙන්නේ? අධ්‍යාපනික කරුණු. මං හරි නේද කොල්ලනේ? ඔව් අනිවාර්යෙන්. අද පන්ති ඉවර වෙලා මේ කොල්ලෝ ටික යනකොට කතා කරන්නේ මචං. අද නදීෂ සර් නේද? ෂා මරුබා. අර අද පේපර් එකකුත් අපි කළා. ඊට පස්සේ මේ අද ඔය පොඩි ගණන් වගේක් එහෙම හදන්න තියෙනවා. කළා. එතකොට යාළුවෙක් කියනවා මචං මට අර එකතු කළාගේ මෙන්න මෙතන තේරුන්නේ නැහැ. අයියෝ මචං ඕක මෙහෙමනේ කියලා අනික් යාළුවෝ මොකද කරන්නේ? පැහැදිලි කරලා දෙන්න. අධ්‍යාපනික කරුණු නැත්තම් ඒගොල්ලෝ මොනවද? රටේ ආර්ථිකය, රටේ දේශපාලනය සහ මේ තාක්ෂණයේ නව ප්‍රගමනය. පැහැදිලි. භූගෝලීය දේශපාලනය. ඒ වගේ දේවල් තමයි, ඒ වගේ මාතෘකා තමයි පිරිමි ළමයි සෙට් එකක් එකතු වුණාම කතා කරන්නේ. මොකද මම ඇත්තද බොරුද කියන්නේ? ඇත්ත. කෙල්ලෝ ටිකක් සෙට් වුණොත් කතා කරන්නේ කවුරු ගැනද? ඉතින් අර කොල්ල ලස්සනයි නේ. හරි. ඊට පස්සේ නැත්තම් ඕපදූප මේ බල දන්නේ නැහැ නේ බං අරකේ අර සීන් එක නෑනේ. හරි. මේක බ්‍රේකප් වෙලානේ කියලා. මරු කතරට දිය පොදක් ඉසින්නට සිත නිවන කතා සිත නිවන කතා සිත නිවන කතා සිත නිවන කතා